හායි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. අද නම් ගොඩාක් දුකෙන් තමයි මේ වොයිස් එක කරන්නේ. මම මේ කන්ටෙන්ට් හදන්නෙත් නෑ කියලා හිතුවේ. අපි මේ ගොඩාක් අයට මෙහෙම බඩු දුන්නා. ඒ වුණාට මට මේක කරලා දාන්නම හිතුණා. මොකද එතකොට ඔයාලටත් මෙහෙම කාටම හරි දෙන්න හිතෙන හින්දා. ඉතින් අපි මේ ගියේ මැල්ලව ගෙදර. මම අඳුරන අක්කා කෙනෙක් කිව්වා මේ මෙතන කට්ටිය ගොඩක් මේ අසරණ වෙලා ඉන්නවා. මෙහෙම පුළුවන් නම් මොනා හරි බරලා කරන්න කියලා. ඉතින් මේ තියෙන මේ මගදී අද්දි ඔය වැටලා තියෙන විදිහ ඇත්තටම මාරම දුක හිතුණා. මේ බලන්නකො මාර විනාශම වෙලා ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ. ඉතින් ඔයාලටත් මම මේ ඇත්තටම මේක දාන්න හිතුනේම මට ඔයාලටත් එහෙම මොනවා හරි තියෙන චූටිම දෙයක් හරි කමන්නේ එහෙම දෙන්න. ඉතින් ඔය බිත්තියේ මට්ටම තියෙනවා නිකන් මඩ පාටට. අන්න ඒ උසටම මේගොල්ලන්ගේ වතුර ඇවිල්ලා. ඉතින් මේ අලුතෙන්ම ගත්ත සෝෆා එක එහෙමකුවා මුළු මඩ සේරටම ඇවිල්ලා. මේ වහලේ මෙතන කැඩුනේ අපි එතන ඉද්දිම. ඉතින් අනේ මාරම පව්වා මිනිස්සු මාරම විදිහට අසරණ වෙලා තියෙන්නේ. ඔයාලටත් ලොකු පිනක්. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න අයට පුළුවන් විදිහට දෙන්න.